තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වනාථේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද අපි හිතුවා කාලෙකින් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ නැති නිසා දෙව්සුව සේවා නාලිකාවේ මාස 7කට විතර කලින් විකාශනය කරපු ගොඩ දෙනෙකුගේ ඇස නොගැටුණු වටිනා වීඩියෝ එකක් ආපහු ඔයාලට අරන් එන්න. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතාමත් වටිනා කරුණු රැසක්. ඔයා නොදන්නවා වුණාට ඔයාට අසනීප වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව සහ කරන්න ඕනි විසඳුම් ගැන කුමාර මහත්තයා හරියටම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි වීඩියෝ එක බලලාම ඉමු නේද? හිටපු ගමන් ෆෝන් එකෙන් අවුල් සද්ද එනවා පොඩ්ඩක් අප්සෙට් වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හොඳට ඇහෙන වෙලාවල් තියෙනවා. ඒතර ෆෝන් වර්ගේ බලපාන්නේ නැහැ. සමහර ෆෝන් වල බැටරිය charge කරාම සෑහෙන කාලයක් තියෙනවා. සමහර ෆෝන් වල දවසින් ඉවරයි. එතකොට සමහර විදුලි උපකරණ තියෙනවා. රේඩියෝ එකක් වෙන්න පුළුවන්. තව මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. කැසට් එක මොන හරි වුණාම මේකේ අමුතු හඬවල් නිකුත් වෙනවා. නිකන් කනට හරි අමිහිරි. පැහැදිලිව දෙන පණිවිඩය ඇහෙන්නේ. අපි ඒතර කියනවා බැටරිය බහලා කියලා. ඔබ charge කරන්න එතකොට හරියනවා කියලා. ඊළඟට ලයිට්ස් උනත් ඒකේ තියෙන එළිය අඩු වෙගෙන යනවා. දැන් මේ ඩිස්ප්ලේ එක උත්තරම අඩු වෙගෙන යනවා. හරි පැහැදිලි රූපයක් එන්නේ නැහැ. ඒතර අපි කියන බැටරි එක බහලා තියෙන අපහු charge කරන්න. එතකොට ආයෙ හරියනවා කියලා. ටෝච් එකක් ගත්තාම ටෝච් එකේ බැටරිය බහගෙන යනකොට එළිය අඩුයි. එකෙන් වැඩක් ගන්න බෑ. ඉතින් ඔබට පේන්නේ නැතු වෙනවා බැටරිය බැසෙන් පස්සේ. ආයෙ බැටරි එක charge කරන් පස්සේ හොඳට එළිය දෙනවා. හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මම මේ මොකද්ද කියන්නේ කියන එක ඔබට පැහැදිලි ඇති. ඔව්. බැටරිය බහගෙන යනකොට පේන්නේ නැතු වෙනවා. එළිය මදි. වැදගත්ම කොටස බැටරිය බහගෙන යනකොට කරන්ට් එක අඩු වෙනකොට අපි නැවත ඒක ආරෝපණය කළ යුතුයි. ඒක අපි දැනගන්න ක්‍රමයක් තමයි අපැහැදිලි ජරා සද්ද එනවා. හඬ නගන උපකරණයක් නම් ජරා සද්ද එනවා නේද? ජරබර සද්ද එනවා. අපි ගීතයක් දැම්මොත් ඒ ගීතේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. මොනවා හරි උපදේශාත්මක දේශනයක් තිබුණොත් ඒක පැහැදිලිව ඇහෙන්නේ නැතු යනවා. කවුරු හරි අපිට පණිවිඩයක් කිව්වොත් ඒ පණිවිඩේ පවා පැහැදිලිව අපිට ග්‍රහණය කරන්න බැරි වෙනවා. අපි එතකොට කියනවා බැටරි බහැලා. හේවත් ඒකේ තිබිච්ච ශක්තිය නැති වෙලා. මේ ශක්තිය අඩු වෙගෙන යනවා. එතකොට මේක අපැහැදිලි ගොරහැඬි තත්වයකටපත් වෙනවා. අපි මේ හඬ අහන්න කැමති නැති වෙනවා. අනිත් එක හරි ක්‍රියාකාරීත්වයක් නැති වෙනවා. දැන් වාහනේකුණත් බලන්න බැටරිය බැස්සෙන් පස්සේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊළඟට උගක් වටිනා වාහන වල ඉන්න අය දන්නවා බැටරිය බැස්සොත් අපි ඒකට කියන පැන යනවා කියලා. සමහර වාහන වල බැටරිය එච්චරම ස්ටාර්ට් වුණාන් පස්සේ අදාළ වෙන්නේ නැහැ. නමුත් මොකක් හරි කරදරයක් ඒකේ කරන්ට් එක නැති වෙනකොට බලය නැති වෙනකොට අත්විඳින්න වෙනවා. එතකොට ඔබත් යන්ත්‍රයක් වෙලාවකට ටෝච් එකක් වගේ වෙලාවකට ශබ්ද විකාශන යන්ත්‍රයක් වගේ. එතකොට මේ දෙකම සිද්ධ වෙනවා. ඔබ බලන්න ඔබට යමක් හරි ආකාරයෙන් පේන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒවත් යහපත අයහපත පේන්නේ නැති වෙලාවල් වල ඔබ දැනගන්න ඔබේ කරන්ට් එක බහලා. කරන්ට් එක අඩු වෙලා. charge කරන්න වෙලා තියෙනවා. ඔන්න පේන්නේ නැහැ. ඔන්න එක ලක්ෂණයක්. ඊළඟට ඔබට පැහැදිලි දර්ශනයක් නැහැ. ඔබ යනකොට වලේ වැටෙනවා, අඳුරේ වැටෙනවා. ඔබට නියම විදිහට නියම ආකාරයෙන් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒවත් සත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. අසත්‍ය ඔබ සත්‍ය විදිහට ගන්න පටන් ගන්නවා. ඔබේ charge එක අඩු වෙනවා. ඊළඟට charge එක අඩු වෙනකොට ඔබ තුල හොයාගන්න හරි ලේසි ක්‍රමයකුත් මම ඔබට කියලා දෙන්නම්. දැන් මේක ඔබට එච්චර තේරෙන්නේ නැහැ. ඔබට සත්‍ය අවබෝධ වුණාද, සත්‍ය පේනවද නැද්ද කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඇයි? ඔබට පේන දේ ඔබ සත්‍ය කියලා හිතන්න ගන්නවා. එතකොට ඔබට අහුවෙන්නේ නැහැ මගේ කරන්ට් එක දැන් හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒක නැවත ආරෝපණය කරගත යුතුයි කියන එක ඔබට පේන්නේ නැහැ. මේ කරන්ට් එක කියන්නේ ජීව ප්‍රාණ ශක්තිය. අර ඔබේ උපකරණේ නම් බැටරියෙන් එන කරන්ට් එක. ඒ වගේ ඔබවත් දුවන්න එනර්ජි එකක් ඕනේ. ටයිමින් ලැබෙනවා භෞතික ශක්තියක්. ඒක ජීව ප්‍රාණ ශක්තිය විදිහට ඔබ ජීවත් කරවන ශක්තිය නෙමෙයි ක්‍රියාත්මක කරන ශක්තියයි. ජීවත් කරන්නේ ජීව ප්‍රාණ ශක්තියයි. නැත්තම් කවදාවත් මැරෙන්නේ නැති විදිහේ කනකොටනේ. ඇයි? කැමෙන් ශක්තිය ලැබෙනවා ඉන්නවා. මිනිහෙකුට උනත් කාටට හොඳට කැම ටිකක් එබුවාම පණ ඇහිලා හලෝ කොහමද ඥානවති කියලා කියයි. එහෙම වෙන්නේ නැහැ.
ජීව ප්‍රාණ ශක්තිය තමයි ඔබට ආරෝපණය වෙන්නේ ඔබේ එන්ජිම charge කරන්න. හොඳයි. එහෙමනම් ඔබේ කරන්ට් එක අඩු වෙනකොට ඔබේ ඒ ආරෝපණයේ ජීව ප්‍රාණ ශක්තිය ආරෝපණය හේවත් ඒ කරන්ට් එක අඩු වෙනකොට ඔබට පේන දේ ඔබ සත්‍යයි කියලා ගන්නවා නම් ඔබ නිවැරදි කියලා හිතනවා නම් කොහොමද දැනගන්නේ කරන්ට් එක අඩු වුණා කියලා? ප්‍රශ්නයක්. මම ඔබට කියලා දෙන්නම්. ඔබේ කරන්ට් එක අඩු වෙනකොට ඔබ තුලත් ඔබේ නිවස තුලත් ජීවත් වෙන තැන රැකියාව කරන තැනත් ඔබ ආවට සමාජයේ සියලුම තැන්වල මේ කරන්ට් එක අඩු වෙනකොට නැවත charge කළ යුතුයි. ඒක මම පස්සේ කියලා දෙනවා. charge වුණේ නැත්තම් ඇහෙන ශබ්ද ඒ තරම් හොඳ නැහැ. අද බලන්න අද මුළු සමාජයේම මේ ආරෝපණය බිඳුව ඇట్లా තියෙනවා. මුළු සමාජයක් වශයෙන් ගත්තාම කරන්ට් එක පහළට වැටිලා ඇහෙන්නේ ගොරගොර ශබ්ද, අහන් ඉන්න අපහසු ශබ්ද. නිවුස් වශයෙන්, ටෙලිනාට්‍ය වශයෙන්, නැත්නම් වෙනත් විනෝදාංශ වශයෙන්, ආරංචි වශයෙන්, දැන්වීම් වශයෙන් ඇහෙන්නේ ජර බර ශබ්ද. ඔබට ඒකත් අපහැදිලි ඇති. මම කියලා දෙන්නම්. ඔබ තුල අපි බලමු ඉස්සෙල්ලාම මේ ආරෝපණය අඩු වෙනකොට කොහොමද හොයාගන්නේ? මොකද්ද ඇති වෙන ඔය කුමාර මහත්තයා කියන ජරබරේ කියලා. ඔබ තුලින් නිකුත් වෙන්නේ එළියට ක්‍රෝධය, වෛරය, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, නොසන්සුන්කම මෙන්න මේ ආදී දේවල් තමයි පිට වෙන්න පටන් ගන්නෙ ශක්තිය අඩු වෙනකොටයි. ඒවා අපි දන්නවා මගේ භාෂාවෙන් පහළ කම්පන සංඛ්‍යාතය සහිත භාවමය තත්ත්වයන්. ඒ දෙයට අදාළ වචන ඔබ තුලින් නිකුත් වෙනවා. ඊට අදාළ සිතුවිලි තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාවත් ඊට අදාළයි. ඔබේ කරන්ට් එක අඩු වෙනකොට ජීව ප්‍රාණ ශක්තිය කරන්ට් එක අඩු වෙනකොට ඔබ තුලින් පහළ කම්පන සංඛ්‍යාතය සහිත දේවල් නිකුත් වෙනවා. ඔබ මෛත්‍රී සාගතව කරුණාවන්තව හරි පැහැදිලිව කෙනෙක්ට ආදරය දැනෙන විදිහට කතා කරන්නේ ක්‍රියාත්මක කරන්නේ උසස් කම්පන සංඛ්‍යාතයක් තියෙන වෙලාවට කියලා අපි දන්නවා. හෙවත් ඔබ හොඳින් charge වෙලා ඉන්න වෙලාවටයි. ඔන්න අධිගෙන ගන්න ඔබට මේ නරක භාවමය තත්ත්වයන් හැඟීම් නොඑක් දේවල් කිසිම ප්‍රේමයක් නැති දේවල් මෙලෝ රාග නැති දේවල් ඔබෙන් පිට වෙන්නේ ඔබ සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ කොමන වෙලාවටද ඔබේ කම්පන සංඛ්‍යාතය කඩා ගැටිච්ච වෙලාවට හෙවත් ජීව ප්‍රාණ ශක්තිය අඩු වෙච්ච වෙලාවට නිතරම ක්‍රෝධයට පත් වෙන කෙනා ඊර්ෂ්‍යාවට තණ්හාවට තෘෂ්ණාවට වෛරයට ඊර්ෂ්‍යාවට පත් වෙන කෙනා ඉක්මනින් මරණයට පත් වෙන්නේ හෙවත් වෙලිගම් පිට යන්නේ ඔන්න ඔය නිසායි ජීව ප්‍රාණ ශක්තිය අඩු වෙනවා දන්නේ නැහැ තේරුම් ගන්න ඔබට මේ නරක භාවයන් හිරිහැර කරනවා නම් නිතර දෙවිලේ ඔබෙන් ක්‍රෝධකාරී දේවල් වෛරී දේවල් තෘෂ්ණ ආදී වචන පිට වෙනවා නම් එහෙම හැඟීම් හිතට එනවා නම් එහෙම ක්‍රියාත්මක වෙනවා නම් ඔබේ බැටරි බහැලා තේරෙන භාෂාවෙන් කියනනම් ඔබේ බැටරිය බහැලා charge කරගත්තේ නැත්නම් පුතෝ ඉවරයි. ඇයි? ඒ අඩු වෙන ජීව ප්‍රාණ ශක්තියයි ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය ශක්තියයි ඔබේ දෛනික කාර්යයන් කරන්නට ක්‍රියාත්මක වෙන්නට මේ ශරීරයේ හරියාකාර ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය ශක්තියයි. ඒක නැතිනවා කියලා දන්නන ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන ක්‍රමය තමයි මෙන්න මේ නරක භාවයන් ඔබ තුලින් ක්‍රියාත්මක වෙන්නේ. හොඳ ශක්තියක් තියෙන කෙනා හොඳට ජීව ප්‍රාණ ශක්තියෙන් ප්‍රාණෙන් charge වෙච්ච කෙනා දැඩි බලවන්තයෙක්. හොඳ බලවන්තයෙක් යා විශ්ව විඥාණයට බොහොම සමීප කෙනෙක්. එයා තුල අභ්‍යන්තරයේ බලවන්ත සිතක්, චිත්ත ශක්තියක්, ජීව ප්‍රාණ ශක්තියක් ක්‍රියාත්මක කරන කෙනෙක්. උසස් කම්පන සංඛ්‍යාතයක් සහිත කෙනෙක්. එයා තුල තියෙන බලය හිතා ගන්නවත් බෑ. බැලු බැල්මෙන් එයා නෝන්ජලේ දුප්පතෙක් අහිංසකෙක් අසරණෙක් වගේ ඉන්න කිසිම බලයක් නැති නිකන් අපේ සමාජ භාෂාවෙන් කියනවා නම් පාංකඩයක් වගේ චරිතයක් වගේ පේන්නේ. කම්පන සංඛ්‍යාතයේ බහැලා බැටරිය බහැලා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැති ජීව ප්‍රාණ ශක්තිය නැති කෙනෙක් ක්‍රෝධකාරීව කෑ ගහලා අඩෝ අරෙන් ඩෝ ඔබ බලපෑම්බට කරන දේ දැනගන්නින් ඩෝ කියලා කෑ ගහන වෛරීව ක්‍රෝධකාරීව හැසිරෙන කෙනා සමාජයේ හිතනවා හරි හයිහත්තියක් තියෙන බලවන්තයෙක් කෑ ගහනවා අය. අර මං කලින් කිව්ව කෙනා නෝන්ජලෙක්. නමුත් මේ කෑ ගහන කෙනා තුල කරන්ට් එක නැතේ. බල ශක්තියක් නැත, ජීව ප්‍රාණ ශක්තියක් නැති බොරුවට පුම්බපු බැලුම් බෝලයක් වගේ ඇතුළ හිස්. සමාජයේ මේ වැරද්ද කරනවා. මම ඔබට කියන්නේ මේ වැරද්ද කරන්න එපා. මාරු කරගන්න පැති දෙක.
බලවන්තයා තමයි අර කිසිම දෙයක් කරගන්න බෑ වගේ පාන් කඩේ වගේ ඉන්න කෙනා. මං අපහාසයක් නෙවෙයි කරන්නේ. එයා තුල දැවැන්ත බල ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එයා කාටවත් දොස් කියන්නේ නැහැ, බනින්නේ නැහැ, ක්‍රෝධකාරීව හැසිරෙන්නේ නැහැ. තෘෂ්ණාව නැහැ, වෛරය නැහැ. නොසන්සුන්කම නැහැ, හරි සංසුන්, කලබලෙන් තොරයි. ඒක තමයි බලවන්තයෙක්ගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ, යේසුස් වහන්සේ, තව ඒ වගේ ඍෂිවරයන් වහන්සේලා මුනිවරු බලන්න. බලේ වැඩි වෙන්න ස්ථාවර වෙනවා. නිහඬ වෙනවා, නිසල්මන් වෙනවා. බලේ අඩු වෙන්න චලනය වෙනවා, කම්පන වෙනවා. පිරුණු කලේ දිය නොසැලේ. හිස් කලේ හෙලවෙනවා. සද්දී, ගොඩක් සද්දී. චකබග ගග හොල්ලනකොට සද්දී. බලවන්තයා නිශ්චල කෙනාය. සමාජයේ මේ වරද ඔබ නිවැරදි කරගන්න. හොඳයි අපි මාතෘකාවට නැවතෙමු. ඒ තමයි අපි තුලින් නිකුත් වෙන මේ ජරබර ශබ්ද සහ ඩිම් ලයිට්ස්. ඒවා ඔබට දෙන අවවාදය තමයි charge කරගනින් නැත්තම් ඉවරයි. දැන් අපි දන්නවා අපේ බැටරිය බහිනකොට අපිට එන දේවල්. භෞතිකවත් අපිට පුළුවන් කන්නඩිය ගාවටකින් බලන්න ඔබේ ජීව ප්‍රාණ ශක්තිය අඩු වෙලාද කියලා. නල්ල රැලි දෙක තුනක් එහෙම ඇවිල්ලා මූණත් අඳුරුයි රුස්සන්නේ නැහැ එකෙක්වත් කන්නඩිය ගාවට ගියත් බැලියක ඔය ටික. ලස්සන ප්‍රසන්නතාවයක් නැහැ. අසුත් ටික කමුතිලා කොරතු වෙලා නැත්තම් අඩවන්න වෙලා. ඒ දුකත් මේකෙම භාවයක්. කරන්ට් එක අඩු වෙනකොට ජීව ප්‍රාණ ශක්තිය අඩු වෙනකොට දුක කියන පහළ කම්පන සංඛ්‍යාත භාවමය தත්ත්වය ඔබට ආරෝපණය වෙන්න පහසුයි. පැහැදිලි? ලේසියනේ තේරුම් ගන්න මම කියලා දීලා තියෙනවානේ. එහෙනම් මේ පහත් භාවමය தත්ත්වයන් පහත් කම්පන සංඛ්‍යාත භාවමය தත්ත්වයන් මම කලින් වීඩියෝ කිව්වා වගේ අඬන தත්ත්වයන් එන්නේ ඔබේ කම්පන සංඛ්‍යාතයේ පහළට කඩන් වැටුනහම. හෙවත් ඔබේ charge එක අඩු වුනහම. හොඳටම බැහැපු බැටරියක් සහිත උපකරණයක්. බාටපත් වුනහම මෙන් කඳුළු වැටෙනවා. අනේ ඇඬුණා කියනවා. දුක හිතුණා කියනවා. එතකොට ඒවා හොඳ නැද්ද කියලා බහයි. හොඳයි නම් බුදුන් වහන්සේ කියනවා ඒක හොඳයි ඥානවතීලා දුක තියාගනි. දුක පැහැදිලිවම අටලෝ දහමේ අටෙන් එකක්. අපිට දැනෙන්නේ නැතුව තිය යුතුයි කියලා උන්වහන්සේ කියව දෙනවා. කම්පණය වෙන්න එපා කියලා තියෙනවා. එහෙනම් එතන ආයේ අපිට තර්කයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතර්කයි, තර්කයක් නැහැ. එහෙනම් අපි අතහැරිය යුතු, අපිට දැනෙන්නේ නැති තත්ත්වයටපත් යුතු එකක් තමයි දුක. තවත් හතක් තියෙනවා. අපි මාතෘකාවට අදාළව කතා කරමු. එහෙනම් දුක එන්නේ ඔබට පහළට කඩන් වැටුනාමයි. අටලෝ දහමම ඔබට දැනෙන්නේ ඔබේ බැටරිය වැස්සාමයි කෙටියෙන් කිව්වොත්. ඒක දැනෙන්නේ නැති තත්ත්වයට එන්න නම් charge කරගන්න ඥානවතී ඔබේ බැටරිය ඥානපාල charge කරගන්න. දැන් අපිට පැහැදිලි ඇති නේද? ඔබ දවසේ කටයුතු කරනකොට උදේ ඉඳලා රාත්‍රිය දක්වා ඔබ හොඳට මේ ගැන විමසිල්ලෙන් ඉන්න ඔබේ බැටරිය තත්ත්වය. කරන්ට් එක කොහොමද? අපි විදුලි උපකරණක නිතරම චෙක් කරලා බලනවා බැටරිය තත්ත්වය කොහොමද කියලා. වාහනයකත් තියෙනවා බැටරියේ තත්ත්වය. හුඟක් වාහනවල තියෙනවා බැටරියේ තත්ත්වය. කරන්ට් එක කොහොමද කියලා. චෙක් කරලා බලනවා ඒක පදින පාවිච්චි කරන කෙනා. මේ යන්ත්‍රය පාවිච්චි කරන කෙනා ඔබයි. ඔබට පුළුවන් වෙන්න ඕනේ මේක චෙක් කරලා බලන්න බැටරිය කොහොමද තත්ත්වය කියලා. වාහනයක් පදින කෙනා වෙනත් උපකරණයක් භාවිතා කරන කෙනාට පුළුවන් පොඩි ස්විච් එකක් දාලා ඩිස්ප්ලේ එකේ වැටෙනවා බැටරියේ තත්ත්වය. ඒ අනුව එයා දන්නවා charge කරේ නැත්නම් වැඩි අවුල් වෙනවා කියලා. එයා charge කරනවා. රීචාර්ජ් එකක් ගහනවා. ෆුල් charge එකක් ගහනවා. අද තියෙනවනේ බැටරියෙන් ආරෝපිත වාහන නේද අද ගොඩක් යන්නේ. සමාජයේ කතා බහට මම ජනප්‍රිය කියලා කියන්නේ නැහැ. නමුත් తాවකාලිකව හරි මිනිසුන් අතර ජනප්‍රියතාවයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ ඉදිරියේදී ඔක ඒ තත්ත්වය තියෙයි කියලා. නමුත් අද මේ බැටරි කතන්දරයක් කතා වෙනවා මේ වාහන ගැන නේ. ෆුල් charge එකෙන් කිලෝමීටර් මෙච්චරක් ගිය හැකි. ඕක නේද කතාව වෙන්නේ. ෆුල් charge එකකින් කළ හැකි දේවල්. charge එක අඩු වෙලා ගියාම නතර වෙනවා. එහෙනම් මේ වාහන පාවිච්චි කරන්න නැත්නම් මම විශ්වාස කරන විදිහට නිතරම බැටරියේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙනවා නේද? ඔබේ බැටරියේ තත්ත්වය, ඔබේ විද්‍යුත් ආරෝපණය, ජීව ප්‍රාණ ශක්තිය ආරෝපණයේ තත්ත්වය ගැන පරීක්ෂා කරාද? ඒ වාහනේ නම් ඩෑෂ්බෝඩ් එකක වැටෙනවා මෙච්චරයි බැටරිය. තව අපිට කිලෝමීටර් මෙච්චරක් යන්න පුළුවන්. සටහන් වෙනවා.
ආරෝපණය අඩු වෙනකොට යම් යම් දුර්වලතා මතුවෙනවා. ඔබේ විද්‍යුත් ආරෝපණයේ ශක්තිය, ජීව ප්‍රාණ ශක්තිය ආරෝපණයේ ශක්තිය අඩු වෙනකොට ඔබ බැලුවද, දැනුණද? බැලුවේ නැහැ, දැනුනේ නැහැ. හේතුව එහෙම බලන්න කුමාර මහත්තයා අද කියන තුරු අපි දන්නේ නැහැ. හරිනේ? මීට පස්සේ දැනගනින්නලා මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ බැටරි වැස්සමයි කියලා. නරක හැඟීමක්, නරක දෙයක් ඔලුවට එන්නේ බැටරි වැස්සමයි. රාග, ද්වේෂ, මෝහ කියන කාණ්ඩ තුනට අදාළ දේවල් ඔබ තුලින් ක්‍රියාත්මක වෙන්නේ බැටරිය වැස්සමයි, charge එක වැස්සමයි. ෆුල් charge එකක් ගැහුවාම එයා අරහන්ත තත්ත්වයටපත් වෙනවා. බුද්ධත්වයටපත් වෙච්ච අරහන්ත තත්ත්වයටපත් වෙච්ච උතුමන් තුල මේ ලක්ෂණ නැත්තේ ෆුල් charge. ෆුල් charge එකක් ඔබ ගහගෙන ඉන්න ඕනම වෙලාවක මේ නරක දේවල් ඔබට හානි කරන දේවල් එන්නේ නැහැ. සමාජයට හානි කරන දේවල් වෙන්නේ නැහැ. නිවසේ සමාජයේ එනර්ජි ඩ්‍රොප්ස් වෙනකොට මෙන්න මේ දේවල් දකින්න ලැබෙනවා. අද නිවස් තුල මේ දේවල් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඇයි? සමස්තයක් වශයෙන් ගත්තාම මේ නිවස් තුලම එනර්ජි ඩ්‍රොප් එකක් තියෙනවා. සමාජය ගැන ගත්තාම සමාජය තුල හැම තැනම තියෙන මේ වගේ විගණන් දේවල් නම් අද බලන්න අපරාධ තමයි අංක එකට කතා කරන්නේ අපි. අපරාධ නොඑක් ජරහන්ත දේවල්, අලාභ, ඊළඟට රාග, දේශ, මෝහ උද්දීපනය කරන දේවල් ගැන තමයි අපිට දකින්න හම්බෙන්නේ, කතා කරන්නේ, ප්‍රකාශයටපත් වෙන්නේ. ඇයි? සමාජයේම කම්පන සංඛ්‍යාති පහළ වෙట్లా තියෙන්නේ. සමාජයේම charge එක බැහැමින් යනවා. එහෙමනම් මේ සමාජය අක්‍රිය වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. සමාජයක් වශයෙන් මෙහෙනම් එනර්ජයිස් විය යුතු වෙනවා. තනි තනි පුද්ගලයෝ වශයෙන් සහ සමාජයක් වශයෙන්. මේක හොඳට හිතර ගත යුතුයි. නැත්නම් අපි ඔක්කොගෙම කරන්ට් එක බහැලා වැඩි අවුල් වෙනවා. ඔබ තුල, ඔබේ පවුල තුල, ඔබේ අඳුරන සමාජය තුල, ඔබ ක්‍රියාත්මක කරන සමාජය තුල මේ ලක්ෂණ ක්‍රියාත්මක කරන හැම වෙලාවකම එහි කරන්ට් එක බහැලායි. දැන් පැහැදිලි ඔබට. ඊට පස්සේ ඔබ ගැන සැලකිලිමත් වෙන්න, විමසිලිමත් වෙන්න. ඔබේ කොයිතරම් තව කරන්ට් එක තියෙනවද? තාමත් මේ නරක දේවල් එනවද කියලා. ඒවට අපි කියනවා දුර්වල දේවල් කියලා. දුර්වල ක්‍රියාකාරීත්වයක් කෙනකොට තමයි රාග, දේශ, මෝහ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අදාළ දේවල් ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව, අනම් මනම් කතන්දර, නොසන්සුන්කම, ડિප්‍රෙෂන්, අරප්‍රෙෂන්, මේ ප්‍රෙෂන් ඔක්කොම වෙන්නේ ඩ්‍රොප් වුණාන් පස්සේ, කරන්ට් එක වැස්සෙන් පස්සේ. ඒත් එක්කම ඊට අදාළ ලෙඩ රෝග ඒවත් එනවනේ. ඒ බාහමේ තත්ත්වයන්ට අදාළව ওই භෞතික ශරීරය ලෙඩ වෙන්න පටන් ගන්නවා. විදුලි උපකරණයේ කරන්ට් එක හරියට නැතුව ඇද දිවුත් එක ලෙඩ වෙනවා වගේමයි ඔබේ මේ උපකරණයත් කරන්ට් එක නැතුව වැඩ කරන්න අඩු කරන්ට් එකක් තුල වැඩ කරන්න ඒ භාවමේ තත්ත්වයන් විතරන්නේ මේ රෝගත් මතුවෙනවා. හાર્ට් එක හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිතරම ක්‍රෝධය කියන එක නිෂ්පාදනය කරන, වෛරය, ඊර්ෂ්‍යාව නිෂ්පාදනය කරන්නේ. ඒ කරන්ට් එක බහැලා පහළ කම්පන සංඛ්‍යාත සහිත දේවල් විතරයි වැඩ කරන්නේ. ලෙඩ වෙනවද නැද්ද? රුධිරය අපිරිසුදු වෙනවා, ලෙඩ වෙනවා. ඊළඟට නිතරම දුක තියෙන්නේ, බය තියෙන්නේ, ඒව තමයි දැන් නිෂ්පාදනය වෙන භාවමේ තත්ත්වයන්. එතකොට ඔබ යම් රෝගයක් තිබුණත් නැතත් ඔබ තුල ක්‍රියාත්මක වන ප්‍රීතියේ හෝමෝන කියන රෝග නිවාරණයට උදව් වෙන ඩොපමින්, සෙරටොනින් වගේ හෝමෝන නිර්මාණය වෙන්නේ නැහැ, නිෂ්පාදනය වෙන්නේ නැහැ. නිකම්ම ලෙඩෙන් මැරිලා යනවා, ලෙඩ උස්සන්න වෙනවා. මේ ඔක්කොටම මුල ඔබේ charge එක බහැලා. අදත් අපිට මම වෙනදා වගේම වැදගත් දේශනයක්, වෙනතරත් වඩා වැදගත් දේශනයක් කරන්නේ. හොඳින් අහගන්න. ඔබ තුල ක්‍රෝධකාරී, ඊර්ෂ්‍යාකාරී, වෛරී, එහෙම නැත්නම් තෘෂ්ණාබර සිතුවිල්ලක් ආවොත්, හිතට දෙයක් ආවොත් ඔබ පළවෙනියෙන්ම කළ යුතු දේ ඒ අනුව ක්‍රියාත්මක වීම නෙමෙයි, ඔබේ එනර්ජි එක ඩ්‍රොප් වෙලා කියලා දැනගැනීම. අන්න මගේ කරන්ට් එක වැහලා මට ඊර්ෂ්‍යාවක් ආවා. අන්න මගේ ශක්තිය බැහැගෙන යනවා. මගේ බැටරිය බැහැගෙන යනවා. මට පුදුමාකාර තරහාවක් ඒගෙන එනවා. පළවෙනියෙන් දැනගන්න අන්න ඒක. අභ්‍යන්තරේ බලන්න ඒ වෙලාවට වහාම බලන්න බැටරිය බැහැලා. භයානකයි ඥානවතී. ඥානපාල භයානකයි. charge යුතුයි. දැන් කතා කරමු charge වෙන එක ගැන. හරි දැන් අපි පිළිගත්තා. ඌ charge එක බැස්සා. charge කරගන්න කෙසේද? ඔබ දහමේ අහලා තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය හැසිරෙන්න. බොහොම හොඳයි. කරුණාව, මුදිතා, උපේක්ෂාව. මේ දේවල් වලට කියනවා self charging system. ඔබටම ඔබ ආරෝපණය කරගත හැකි දේවල් හතරක් මේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මම අපිට දහම පෙන්වන්න වෙනත් මාර්ගයකින්. මේ කරුණු හතරෙන් තමයි
self charging system එක ක්‍රියාත්මක වෙන්නේ. ඔබ තුල තියෙන ස්වයං ආරෝපණ ක්‍රමවේදය. ඔන්න ඒ ක්‍රමෙන් පුළුවන් ඔබට ඔබම charge කරගන්න. මෛත්‍රී සාගත වීම, හෙවත් ආදරණීය කෙනෙක් වීම. මගේ ක්‍රමයට නම් සාමකාමී කෙනෙක් වීම සහ ප්‍රීතිමත් කෙනෙක් වීමෙන් ඔබට පුළුවන් self charging. ඔබට ඔබවම ආරෝපණය කරගන්න පුළුවන්. ඒ බහැපු වෙලාවක එක පාර්ට්නර්ම ඔබට ක්‍රෝධය ආපුවම ඒක මෛත්‍රියට හරවන්න බෑ, ආදරයට හරවන්න බැරි වෙයි. සාමයට, ප්‍රීතියට හරවන්න බැරි වෙයි. මේ නරක ලක්ෂණ දැක්කහම ඔබේ බැටරිය බහැලා තියෙන්නේ. ඒතර ක්ෂණයකින් මේ වැඩේ කරන්න බෑ. ඉස්සෙල්ලාම බහලා ඇති දුරකථනයේදී. දුරකථනයේ charge කරන්න කියන්නේ off කරලා charger එකට දාලා. වාහනයක් charge කරන්නේ වාහනේ off කරලා charge එකට දාලායි. ඔබටත් මං කියනවා මේ විදිහටම ඔබ off කරලා charge එකට දාන්න. කොහොමද off කරලා charge එකට දාන්නේ? මේ සඳහා ඔබ යම් කෙටි කාලයක් හෝ නිහඬ විය යුතුයි. නිසල විය යුතුයි. අර reaction නොදී ප්‍රතිචාර නොදක්වා නිහඬතාවයටපත් වෙන්න කොච්චරක් වෙලාද? අඩුම තරමින් පැයක කාලයක්. පැයක කාලයක් නිසලව නිහඬව ඉන්නවා කියන්නේ අන්න අර භාවමය තත්වයේ නොහිදී ඔබේ රාජකාරී රස්සාවල ඒව කරගෙන යන්න අර දේවල් පැත්තකට තියන්න. ක්‍රෝධය, ඉරිසියාව, ආපු නොසන්සුන්කම ඒ ටික හදවතින් පැත්තකට තියන්න පැයක කාලයක් උදෙසා. තියලා එදිනෙදා වැඩ ටිකක් පුළුවන් ආකාරයෙන් කරන්න. නැත්තම් වෙනත් කාර්යයකට මාරු වෙලා ඒකේ දෙන්න. ඔබට මුකුත්ම නොකර පැත්තකටලා ඉන්න පුළුවන් නම් හුඟක් හොඳයි. හුඟක් අය ක්‍රෝධකාරී වුණාන් පස්සේ තරහ ගියාම නොසන්සුන්කමක් ආපුවම පුරුද්දක් විදිහට ගිහින් නිදා ගන්නවා. ඥානපාලලා ඥානෝතිල විවාහයලා ඉන්නවනේ මේක හොඳට දන්නවා. ඥානෝතිල කේන්ති ගියාම ඥානෝතිලකින් නිදා ගන්නවා. ඥානපාලයා පැත්තකටලා ඔය මොනවා හරි දෙයක් කොට්ටු ගගා ඌත් ඉන්නවා. පැයක් ගියන් පස්සේ දෙන්නම charge. ඔබ නිහඬ වෙන, නිසල වෙන ඕනම වෙලාවක විශ්වයේ විසින් ඔබ charge කරනු ලැබේ. internal charging system එක වගේම තමයි මේක external නැත්නම් outdoor charging system එක. එළියෙන් ඔබ charge කරනවා. එළියෙන් කියන වැඩේ වැරදි. ඇත්තටම ඔබට තේරෙන්නයි කියන්නේ විශ්වයේ විසින් විශ්වය නිර්මාණය කරපු මාතෘ පීතෘ ශක්තිය, ජීව ප්‍රාණ ශක්තිය විසින් ඔබ සම්බන්ධ වෙලා තියෙන නිසා charge කරනවා. ඔබට මේ සම්බන්ධතාවය on කරන්න තමයි off වෙන්න කියලා කියන්නේ. නිදා ගන්න නැත්නම් භාවනා කිරීමෙන් කරන්නේ තෝකමයි. නිසල වෙන්න charge කරනු ලැබේ. පැයක්වත් නිශ්චල වෙන්න. නැත්නම් පුළුවන් තරමක් හරි නිශ්චල වෙන්න සාමාන්‍යයෙන් කියන්නේ අවමේ පැයක්. කමක් නැහැ. charge වෙන වෙලාව ඔබේ ජීවිත කාලේ ඉතාම වටිනවා. ඒක නිසා ඒක කාලේ අපතේවීමක් වෙන්නේ නැහැ. අර බහැපු බැටරියෙන් වැරදි සිග්නල් දීලා වැඩේ අවුල් කරලා තමනුත් අවුල් වෙනවට වඩා ඒක හොඳයි නේද? හොඳයි. එතකොට එහෙම නිින්දක් එහෙම දාලා පැත්තකටලා පැයක් විතර ඉඳලා නැගිටිනකොට බලන්න අර ක්‍රෝධකාරී හැඟීම, ඊර්ෂ්‍යාකාරී හැඟීම, නොසන්සුන්තාවේ නෑ නේද? නෑ. කොහොමද නැති උනේ? charge වුණා. උසස් හැඟීම් එන්නේ දැන්. උසස් විදියට ක්‍රියාත්මක වෙන යන්ත්‍රය දැන් අර පහළ කම්පන සංඛ්‍යාතයේ තියෙනව නෑ. ඒවට ක්‍රියාත්මක වෙන්න බැරි නිසායි ඒක නැති උනේ. ඔබ හිතනවා සෙට් වුණා, හරි සෙට් වුණා. මානසික විද්‍යාවේ නොයෙක් ඒවා කියයි. එහෙම නිකන් හිටියන් පස්සේ ඒක නැති වෙනවා නම් මනක්. සිද්ධුනේ මේකයි. හොඳට ආරෝපණය වුණාම ක්‍රියාත්මක වෙන උසස් කම්පන සංඛ්‍යාත සහිත සිතුවිලි, වචන සහ ක්‍රියා. අපි නිින්ද ගැන බොහොම හොඳින් කතා කරන්නේ මේ නිසායි. නිින්දක් නිදාගෙන නැගිට්ටන් පස්සේ මනස වෙනස් වෙන්නේ මේ නිසායි. charge වෙන නිසායි. සිහියෙන් අවදිින් ඉන්න හැම වෙලාවකම ඔබට ඔබ ක්‍රියාත්මක වෙන අතරතුරම charge වෙන්න පුළුවන්. සමහර හයිබ්‍රිඩ් වාහන තියෙනවා දුවනකොටම charge වෙනවා. ඔබත් හයිබ්‍රිඩ් වාහනයක් වගේ. ඔබ ක්‍රියාත්මක වෙනකොටම charge වෙනවා. ඒ සිස්ටම් එක ඔන් කරගන්න. ඒ තමයි වැඩ කරන හැම මොහොතකම, ක්‍රියාත්මක හැම මොහොතකම, අවදියෙන් ඉන්න හැම මොහොතකම මේ self charging system එක ඔන් කරලා තියන්න. ඒවත් මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව කියන දේවල් ඔන් කරලා තියාගන්න. හැමතිස්සෙම charge වෙනවා. කරන්ට් එක බහින්නේ නැහැ. low charge එකට යන්නේ නැහැ. එතකොට full charge එකක් පවතිනවා. ඔබට අර නරක භාවයන් එන්නේ නැහැ. කරලා බලන්න එන්නේ නැමයි. ස්ථිරයි.
මුනිවරයන් වහන්සේලා ධර්මයේ නමින් දේශනා කරපු දේම තමයි මම ඔබට වඩාත් පහසු කරලා සහ මගේ භාෂාවට පරිවර්තනය කරලා කිව්වේ කම්පන සංඛ්‍යාත පැත්තට. දැන් හැමතැනම ඇහෙනවනේ කම්පන සංඛ්‍යාත ෆ්‍රීකවන්සි ভাইබ්‍රේෂන් කොහොමදයි? ඒක තමයි සැබෑව. විද්‍යාවෙන් කිව්වොත් ඔක තමයි ඇත්ත කතාව සැබෑව. එතකොට ඔබට මං අද සමාජයේ විදිහට තේරුම් කරලා දෙනවා. දැන් ඔබ දන්නවා ඔබට නරක තත්ත්වයක් හිතට ආවොත් කරන්ට් එක බහැලා. ඒ වෙලාවට ඔබ හොඳට බත් කෑවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් ලැබෙන ක්‍රියාකාරී ශක්තිය නෙවෙයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ විශ්වමය ජීව ප්‍රාණ ශක්තිය. අනිත් පැත්තෙන් බලන්න මේ ජීව ප්‍රාණ ශක්තිය ඔබට ආකර්ෂණය වෙනකොට ආරෝපණය වෙනකොට ඔබ ආරෝපණය වෙන ගති ලක්ෂණ තමයි සාමයත් ප්‍රේමයත් ප්‍රීතියත්. ඒ තුල ක්‍රෝධයට ඉඩක් නැහැ. වෛරයට තෘෂ්ණාවට ඉඩක් නැහැ. ඊට ඔපොසිට් එකකින් තමයි charge කරලා තියෙන්නේ. හැම තිස්සෙම හැම තප්පරයකම මේ charge එක ගහ ගන්න. හැම තප්පරයකම මේ charge එකට ඉඩ දෙන්න. එතකොට ඔබට අනිත් ප්‍රතිඵලයක් අත් වෙනවා. විෂන් එක. දැන් ඔබේ ලයිට්ස් හොඳට වැඩ කරනවා. අන්න එතකොට ඔබට මෙච්චර කල් අඳුරේදී දැක්ක හරි කියලා හිතච්ච දේ වැරදි කියලා තේරෙනවා. දැන් තමයි ලයිට්ස් හොඳට වැඩ කරන්නේ. ඒ ලයිට්ස් මේ ලයිට්ස් හැම ලයිට් එකක්ම ලස්සනට පැහැදිලිව පේනවා. මේ ලයිට් එකත් හෙඩ් ලයිට් එක හොඳට වැඩ කරනවා. ඔන්න ඔබට ඇත්ත තමයි මේ කතාව කියලා ඔබට තේරෙන්න ගන්නවා. මම මෙතෙක් හිටිය අඳුරේ නිසා පෙන්ලා තින්නේ පොඩි වපසරියක් විතරයි කියලා තේරෙනවා. දැන් හොඳ පවර්ෆුල් ලයිට් එකක් තියෙන්නේ. ඔන්න දැන් හොඳ විෂන් එකක් තියෙනවා. ඔබට හැමදේම පැහැදිලිව සහ නිවැරදිව පේනවා. භෞතික පැත්තෙන් දැන් ඔබ ආලෝකමත් වෙලා ජීව ප්‍රාණ ශක්තියෙන් පිරලා charge එකෙන් පිරලා තියෙන නිසා ඔබේ ප්‍රභාස්වර ගතියත් වැඩි. ඔබ තුළ තියෙන ඉන්ටර්නල් ලයිට් එකත් වැඩි. ඒක පිටතට පේන්න පටන් ගන්නවා. හැමෙන් එළියට විහිදෙන ප්‍රභාස්වර ගතියකින් පේන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ යේසුස් වහන්සේගේ උත්තරමය වටා රැස්වලක් අඳින්නේ මෙන්න මේ නිසායි. හොඳටම charge වෙලා. full charge. ඒ නිසා එළියට ප්‍රභාස්වර ගතිය දෙනවා. ඔබටත් එහෙමයි. හැමතිස්සෙම ඔබ ගැන සිහියෙන් ඉන්න යම් අවඩදායක සිතුවිල්ලක් ආපුවාම දැනගන්න බැටරි බහගෙන යන්නේ සෑහෙන ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. නරක සිතුවිල්ලක්, නරක දෙයක්, නරක භාවමේ තත්ත්වයක් එනවා නම් ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න බැටරි බහලා. ෆුල් charge එක ගහගන්න ඉක්මනින්. ඔටෝ charging on කරගන්න. එතකොට ඒ හැඟීම භාවමේ තත්ත්වේ නිකම්ම නැතිලා යනවා. අද සමාජයට මේක අවශ්‍යයි. ඔබේ නිවසෙත් මේ වගේ ගැටලුවක් ඇවිල්ලා බැටරි අඩුයි charge එක බහගෙන යනවා. දැන් ක්‍රෝධය ඇවිල්ලා තියෙනවා. නොසන්සුන්කම ලොකු කලබගැනියක් යන්නයි යන්නේ. නිවසේටම charge එක අවශ්‍යයි. ඔබට පුළුවන් නම් නිවසේ charge එක ඇති කරන්න සියලු දෙනාම පොඩ්ඩක් නිහඬ කරන්න. අපි ඒකටයි අර ඌ කෑ ගහන්න බෑ. නිශ්ශබ්ද පොඩ්ඩක් silence please කියන්නේ charge කරනවා. ඒක තමයි අපි නොදැන කරේ දා. කෑ ගහන එක නැවතුවට හරියන්නේ නැහැ. ආයි කෑ ගහනවා. හැබැයි silence please මාත් ඔබට කියනවා. එතකොට ඔබේ charge එක නැවත ආරම්භ වෙනවා. නිවසේ තත්ත්වය වෙනස් වෙනවා. මුළු සමාජයටම ඔබ කියන්නේ silence please කියලා. අද සමාජයේ පුරාම පැහැලා තියෙන කරන්ට් එක නන්නත්තරින් අපේ සමාජයේ ආරෝපණය බිඳ වැටිලා පැහැලා කරන්ට් එක හැම තැනම ක්‍රෝධ රාග දේශ මොහ නගිනවා. ඇයි සමාජයේම කරන්ට් එක ඩ්‍රොප් වෙලා. එහෙමයි අපරාධ දකින්න ආසයි. වැරදි දේවල් දකින්න ආසයි. වැරදි දේවල් අහන්න ආසයි. ඇයි? බැහැලා පහලටම බැහැලා. බොරුද? ඒවනේ ආස. මත් වෙන්න ආසයි. අඩන්න ආසයි. බිය වෙන්න ආසයි. ඒක කරන්ට් එක බැහැපු සමාජයක ලක්ෂණයක්. ජීව ශක්තිය නැමැති ප්‍රාණ ශක්තිය බැහැපු සමාජයක ලක්ෂණයක්. සමාජයක් විදිහට නිහඬ කළ යුතුයි අද. නායකත්වයටත් එක්කයි කියන්නේ මේ සමාජයේ නිහඬ නිසල කරලා මේක charge කරන්න යහපත් ශක්තියෙන්. එතකොට මිනිස්සු අපරාධ තියෙන බලන්නෙත් නැහැ, අපරාධ ජනප්‍රිය වෙන්නෙත් නැහැ. ඒක නිසා අපරාධ කරන්නේ නැහැ. ජුගුප්සා ජනක දේවල් අපේ දරුවන්ගේ දරියන්ගේ දේවල් අවම වෙනවා.
එතකොට ඒවට ප්‍රතිචාරයක් නැති වෙනකොට ඒගොල්ලෝ ඇඳුම් ඇඳගෙන ඉදී. ගීතයක් අහන්න ගිය කෙනා වෙනත් නිරෝධයක් බලලා සන්තෝෂ වෙන තත්ත්වෙ නැති වෙනවා. ඒ කරන්ට් එක දැන් හොඳයි charge වෙලා තියෙන්නේ. එයා යන්නේ ගීතයක් ශ්‍රවණට අහන්නයි. එතකොට එයා ගීතය අහයි මේ විදිහට ස්පියාගෙන. එතකොට මොනතරම් එළී දාගෙන නැටුවත් මෙයා මේක දකින්නේ නැති නිසා ඒ සමාජයෙන් ඉවත් වෙයි. අර ඈත කාලේ අමරදේව ශූරින් වික්‍රත්නායක මහත්තයලා වගේ අයගේ සංගීත සංදර්ශනවල කිසිම දැරියක් නැටුවෙත් නැහැ, නිරෝධයක් පෙන්වෙත් නැහැ. කන්නට විතරයි ඇහුවේ අසුත් පියාගෙන. සංගීතය කියන්නේ කර්ණ ගෝචර දෙයක්. අද සංගීත සංදර්ශනවල තියෙන පර්ෆෝමන්ස් කියලා එකක් දාගෙන සුපර්ස්ටාර් එකක් තියෙනවා පර්ෆෝමන්ස්. ගීතයක පර්ෆෝමන්ස් තියෙන්න ඕනේ ස්වර තුලයි. වාදනය තුලයි, ගායනය තුලයි, කකුල් දෙක තුල නෙවෙයි. නැටීම මස්සල තියෙන දේවල් නෙමෙයි, නැටීම වෙන එක. අද සින්දු කියන එක නටන්න ඕනේ. නටන එක සින්දුවක් කිව්වේ නැත්තම් බලන්නේ. හොඳ වෙලාවට මගේ ක්ෂේත්‍රය වෙන චිත්‍ර ශිල්පයේ මේක නෑ. නැත්තම් කියයි චිත්‍ර ශිල්පියත් නටනටා ඇන්දොත් තමයි චිත්‍රය නැගලා යන්නේ. හෙළුවෙන් නටනටා ඉන්නෝනේ චිත්‍රය අඳින ගම. එතකොට තමයි චිත්‍රය ගන්න කියලා අනාතයි. හොඳ වෙලාවට ඒක නෑ. මේ වගේ දේවල් ඇති වෙන්නේ කරන්ට් එක බැස්සාම. සමාජයක් විදිහටම මේ ආරෝපණය කිරීමේ යුතුයකම නායකත්වයට තියෙනවා. ඒවත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා රජයන සමාජයක් ඇති කරොත් මුළු සමාජයම charge වෙනවා. දේවාදී ආගමේ විදිහට නම් ප්‍රේමය යේසුස් වහන්සේ දා දේශනා කළ ප්‍රේමය රජයන සමාජයක්. උන්වහන්සේ අගය කරපු සාමය, ප්‍රීතිය රජයන සමාජයක් ඇති කරොත් මෙන්න මේ නරක භාවයන් ඒ සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාජයක් විදිහට උස්සස් කරන්ට් එකක් තියෙන සමාජයක් ඇති වෙනවා. උස්සස් සිතුවිලි තියෙන සමාජයක් ඇති වෙනවා. පාලනයටත් ලේසි. ඇයි? කිසිම කරදරයක් නැති සමාජයක් තියෙන්නේ. දුරාචාර, මත්ද්‍රව්‍ය කිසිවක් නැහැ. දියුණුවට අත දෙන සමාජයක් තියෙන්නේ. නායකත්වයට උදව් කරන සමාජයක් එදාට තියෙන්නේ. හරි ඉක්මනින් බලන් ඉන්න දියගේ සමාජය නැගිටිනවා. ඒක නැතුව වෙන මොන මලහත් තිලව් කරා ඩිජිටල් බැරි නම් මොක කරත් ඒ සමාජය නැගිටින්නේ නැත. මම හැමදාමත් කියනවා නැගිටින්නේ නැහැ. ඒ නිසායි අද බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික නායකත්වයක් දිහා බලාගෙන ඉන්නේ. එතකොට ඒ ගැන මිනිස්සු විශ්වාසය තියෙනවා කියලත් නැතම් බලවත්තු දන්නවා. ඒ නිසා ඒකත් වෙන තැන් වලට යොමු කරන්න අද පාරවල් කපනවා පේනවා. අධර්මයේ ධර්මයේ කියලා පෙන්නගෙන සෙනග සමහර තැන් වලට තල්ලු කරනවා පේනවා. අපි දකින්න සමහර මාධ්‍යයන් හරහා සෙනග ටිකක් එකතු කරලා පෙන්නන්න උත්සාහ කරනවා. ලෙඩක් සුව කරගන්න බැරි කෙනෙක් ගාවට මෙන්න සුව කරන්නේ කියලා ලොකුවට ශබ්ද දාලා සෙනග අරිනවා අපිට පේනවා. සමහර තැන් වලට සෙනග රොක් කරනවා යටින් සපෝට් දෙති. ඒක අපි දකිනවා. හේතුව සැබෑ ආධ්‍යාත්මික නායකත්වය අවදීනික වළක්වන්න. ආධ්‍යාත්මික නායකත්වය කියන්නේ දේශපාලන නායකත්වයක් නෙවෙයි. නමුත් එහෙම හිතලා කරදර කිරීම ඉස්සරත් තිබුණා. යේසුස් වහන්සේගේ කාලෙත් තිබුණා. එදා ඉඳන් අද වෙනකොටත් තියෙනවා. මම ඔබට කියන්නේ ඒ නෙමෙයි විය යුත්තේ ආධ්‍යාත්මිකව මේ සමාජයේ නැගිටිය යුතුමයි නැත්තම් දිනුවක්වත් වෙන්නේ නැහැ. charge එක බහැපු જાතියක් දියුණු වෙන්නේ කෙසේද? පොඩ්ඩක් හිතන්න. පළවෙනියෙන් ඔබට කරන්න තියෙන යුතුකම ඔබ charge වෙලා සමාජයට ඔබෙන් වන අවැඩ නැති කරන්න. ඔබේ charge එක බහැපු නිසා ඔබ තුල ඇති වෙන අසත්‍ය සත්‍යයේ දැකීම ඉවත් කරන්න. රාග, ද්වේෂ, මෝහ මූලික වෙච්ච ඔය හැඟීම් මං කිව්වේ ක්‍රෝධකාරී, ඊර්ෂ්‍යාකාරී, නොසන්සුන් නොඑක් ડિප්‍රෙෂන් නමින් නමුත් අද වෛද්‍ය විද්‍යාවෙත් හඳුන්වන නොඑක් දේවල් කරන්ට් එක බහැපු නිසා ඇති වෙන දේවල් ඉවත් කරලා හොඳට ෆුල් charge වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඒ ගැන පරීක්ෂා කරලා සෑහීමකට පත් වෙන්න හැමදාම උදේ බලන්න මගේ සුන්දර උදෑසන වැඩසටහනේ මම ඔබ උපරිමයෙන්ම charge කරනවා. ඊළඟට ඔබට පහසුම දේ තමයි self charging. ප්‍රේමණීය, ප්‍රීතිම සාමකාමී හදවතක් තියෙන කෙනෙක් වෙන්න. එතකොට ඔබේ charge එක බහින්නේ නැහැ. අල්ලා හිටිනවා. ඊළඟට මෙත්තා, එවත් මෛත්‍රිය, කරුණාව, මුදිතා ගුණය, උපේක්ෂාවෙන් නිතර දෙවේලේ ක්‍රියාත්මක වෙනකොට ඔබ නිතරම ස්වයං ආරෝපිත කෙනෙක් වෙනවා. එතකොට අන්නර්ජා තියෙන්නේ නැහැ. ඔබට ඔබෙනු ප්‍රයෝජනක් තියෙයි. ඔබෙන් සමාජයට ලොකු ප්‍රයෝජනකුත් තියෙයි.
සමාජයට ඔබෙන් කිසිම අවඩක් වෙන්නේ නැති වෙයි. ඔබ සමාජයේ දිදුලන පහන් කණුවක් වෙනවා විතරක් නෙමෙයි. ඔබ සියලු දෙනා මේ තත්ත්වයටපත් වුණාම මුළු සමාජයේම එවැනි පහන් කණු වලින් පිරිච්ච සමාජයක් වෙනවා. එතකොට මේ රටම අන්න ලෝකයේ ඇහැ ගැහෙන අපූර්ව පහන් කැඹක් බවටපත් වෙනවා. එහෙමයි මේක ආසියාවේ නැත්තම් ලෝකයේ පහන් කැඹ බවටපත් වෙන්නේ. හොඳට ෆුල් charge වෙච්ච සමාජයක්. තෙරුවන් සරණයි දෙවිහිටයි. මේ වීඩියෝ එක ඔයාලට සූපත් වෙන්න ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතුවා. මතක ඇතුව වීඩියෝ එක බලලා දෙව්සුව සේවා නාලිකාවයි විශ්වනාථ අපේ නාලිකාවයි දෙකම subscribe කරන්න.